කර්මාන්ත ශේෂ්ත්‍රී කොඳුනාරටිය ගොඩනැගීමේ ආශ්චර්ය ඔබ කෙදිනක හෝ අත්විඳ තිබේද? එසේත් නැතිනම් ජාතියේ ඉදිරි ගමනට ඉවහල් වන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කිරීමේ දායකත්වය ගැන ඔබ කෙදිනක හෝ සිතා තිබේද? තන්ත්‍රි වන අපි එම ජාතියේ වගකීමට නිරන්තරයෙන් උරදී සිටින්නෙමු. 1979 වසරේදී නැව් අලුත් වැඩියා කිරීමෙන් ආරම්භ වූ තන්ත්‍ර ඉතිහාසය 1981 වන විට බරවානේ නිර්මාණ ශේෂ්ත්‍රයේ විශ්වාසනීය නමක් සහිත කුඩා වැඩපළක් බවටත් ක්‍රමයෙන් දියුණු විය. අද වන විට තන්ත්‍රි කර්මාන්ත ශාලා 5ක් ක්‍රියාත්මක වන අතර අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් රැකියා උත්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරමින් පවතී. මම අතුල හබුතන්ත්‍රි තන්ත්‍රී ට්‍රේලර්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක. අපේ ආයතනය ලංකාවේ නගර 3ක දැනට පවත්වාගෙන යනවා වැඩපළවල්. කර්මාන්ත ශාලා වශයෙන් බැලුවොත් අපේ ප්‍රධානම කර්මාන්ත ශාලාව තියෙන්නේ කැලණිය. ඊට අමතරව හම්බන්තොට බටාත කර්මාන්තපුරේ තවත් අපේ එක ශාඛාවක් තියෙනවා. ඊළඟට පෑලියගොඩ හතරේ කණුව හන්දිය කියන තැන තව ශාඛාවක් තියෙනවා. අපේ ආයතනය ගැන බැලුවොත් ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රයේ උපකරණ රාශියක් අපි නිෂ්පාදනය කරනවා. කන්ටේනර් ට්‍රේලර්ස්, ඒ වගේම ලෝ බෙඩ් ට්‍රේලර්ස්, වින් පවර් සෙක්ෂන් එකේ එක ආම්පන්නවල අපි අලුත් වැඩියාවන් කරනවා. ඒ වින් පවර් වලට අවශ්‍ය විශාල ටවර් ප්‍රවාහනයට අවශ්‍ය වෙන උපකරණ අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ දැකලා ඇති ලංකාව පුරා තියෙනවා සංඥා කුළුණු. ඒ සංඥා කුළුණු නිෂ්පාදනය කරන්නේ ආයතන වලින් ප්‍රධානම ආයතනය තමයි අපේ ආයතනය. නිෂ්පාදනයට අමතරව ඒවා නිර්මාණය කරනවා, ඩිසයින් කරනවා. ඒ ඩිසයින් කරන්නෙත් අපේම ලංකාවේ දේශීය ඔයගොල්ලෝ වගේම තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. හැම එක්කෙනාගේම අදහස් වෙනවා. සමහරවිට අලුතෙන් ආපු තරුණ තරුණියන්ගලුත් හොඳ අදහස් වෙනවා. අපි ඔක්කොම අදහස් අරගෙන තමයි අපේ නිෂ්පාදනය ඒ වගේම විශේෂයෙන්ම ඩිසයින් නිර්මාණ පැත්ත අපි කරන්නේ. තව ප්‍රොඩක්ට්ස් වශයෙන් බැලුවොත් අපි ඇත්තටම හදනවා කෝච්චි පෙට්ටි 300ක් විතර රීෆර්බිෂ් කරලා තියෙනවා. මගී ප්‍රවාහනයට ඒක උපකාර වෙනවා. ඒ වගේම අපි ලෝහ ආශ්‍රිතව විශාල භාණ්ඩ සංඛ්‍යාවක් දැනට නිෂ්පාදනය කරනවා. ඒ වගේම නවීනතම තාක්ෂණය අපි ගාව තියෙනවා. මේ ලෝකයේ තියෙන උසස්ම කර්මාන්ත ශාලාවක ඒ ආයතනයකට සමවෙන පුහුණුවක් මේ ආයතනය ඇතුළෙන් ලබාගෙන ඉදිරියට ගිහිල්ලා ලංකාවේ හෝ ලෝකයේ ඕනෑම රටකට ගිහිල්ලා උසස්ම විදිහට සේවය කරන්න, උසස්ම තනතුරකට යන්න තරම් අවස්ථාවක් අපේ ආයතනයේ තියෙනවා. එහෙම පුහුණු වෙච්ච අය අදත් විශාල ප්‍රමාණයක් ලංකාවේ සහ රටවල් විශාල ප්‍රමාණයක දැනට සේවය කරනවා. තන්ත්‍රී ආයතනය ගැන කියනවා නම් ඇත්තටම අපේ සුළු ආබාධ ඇති අයට අපි අවස්ථාවක් දෙනවා. ඊට අමතරව ඔය ආගම්, ජාති, වර්ණ ભેද කිසිම දෙයක් අපේ ආයතනය ඇතුළත නැහැ. හැම එක්කෙනාටම එක වගේ අවස්ථාවක් දෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ ඒ හැම එක්කෙනාටම අපේ වර්ක්ෂොප්ස් වල වැඩ කරනවා මේ ගොඩක් කාන්තාවන්. ඒකට අපි අවස්ථාවක් දෙන ආයතනයක් විදිහට තන්ත්‍රී ට්‍රේලර්ස් ආයතනය ගැන ඉතා ආඩම්බරෙන් මට කියන්න පුළුවන්. ගොඩක් සංකීර්ණ උපකරණ අපි නිෂ්පාදනය කරනවා. අපේම සේවකයෝ ගිහිල්ලා ඒවා ඔපරේට් කරලා ඒ රටවල් වලට ඒගොල්ලන්ට ඩෙමොන්ස්ට්‍රේට් කරලා ඒවා පෙන්නලා එනවා හරි ආඩම්බර විදිහට. ඉතින් අපේ රටේම මොන හරි නිෂ්පාදනයක් කරලා පිට රටකට යවලා ඒ වගේ තමන් ගොඩක් ආඩම්බරයෙන් තමන්ට ණය නැති පුතෙක් හරි දුවෙක් හරි විදිහට ජීවත් වෙන්න මං හිතන්නේ හොඳ අවස්ථාවක්. ලංකාවේ තරුණයන්ට අපේ ආයතනයට විවෘතව ඇවිල්ලා පුහුණු වෙලා තමන්ට අවශ්‍ය ඒ පුහුණුව ලබාගෙන රටට වැඩදායක පුරවැසියෙක් විදිහට මෙතනින් පිටත් වෙලා යන්න ඒ උපකාරය කරන්න අපි බොහොම සන්තෝෂයෙන් බලාපොරොත්තු වෙන සිටිනවා. ට්‍රේලර් නිෂ්පාදනයෙන් ඔබට ප්‍රජාමූලික කාර්යයන් වන බරවානේ උපයෝගී කරගෙන කරනු ලබන සංනිවේදන කුළුණු ඉදිකිරීමේ ව්‍යාපෘති දක්වා දුෂ්කර කාර්යයන්ට අපි පුරෝගාමී නායකත්වය ලබා දෙන්නෙමු. ඒ සියල්ලේම හදවත වන්නේ අපගේ අති නවීන පහසුකම් වලින් යුත් උසස් තත්ත්වයේ කර්මාන්ත ශාලා, නවීන උපාංගයන්ගෙන් සමන්විත CNC යන්ත්‍ර, නිරවද්‍යව සිදු කරනු ලබන
ලේස කටින් සහ නවීන වෙල්ඩින් පහසුකම් වලින් සමන්විත අපගේ උසස් තත්ත්වයේ කර්මාන්තශාලා පහසුකම් ආදියයි. මම මේ ආයතනයට ඇවිල්ලා ඉගෙන ගත්ත දේවල් බොහොමයි. මම එද්දින් ඉගෙන ගත්තේ වෙල්ඩින් පමණයි. මම මෙයාට අවශ්‍ය තමා දැනගත්තේ ටික් වෙල්ඩින්, මිග් වෙල්ඩින්, එතකොට ප්ලාස්මා කාටින්, ඒ හැමදේම ගවුජින් හැමදේම ඉගෙන ගත්තේ මේ ආයතනයට පැමිණියාට පසුව. මම දැනට මාස 9ක් වෙනවා මේ ආයතනයට සම්බන්ධ වෙලා. මාසෙට සෑහෙන වටිනාකමක් ලැබෙනවා. වැඩ කරන තැන ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මම තන්ත්‍රී පෞද්ගලික සමාගමේ පුහුණු සහ නිෂ්පාදනාංශයේ උපදේශකවරයෙක් වශයෙන් සේවය කරනවා. ශ්‍රී ලංකා වෘත්ති පුහුණු අධිකාරිය, නයිට් ආයතනය, කාර්මික විද්‍යාල වගේ ආයතන බැඳිලා ඉන්නවා වසර ගණනාවක ඉඳලා. මොකද මේ ආයතනවල ඉගෙන ගන්න දරුවෝ තමන්ගේ වැඩිදුර පුහුණුවට තෝරගෙන තියෙන මේ තන්ත්‍රී පෞද්ගලික සමාගම. ඇත්තටම මම කළ නොහැක්කක් නොමැත කියලා දැනගතේ තන්ත්‍රී ආයතනයට ආවට පස්සේ පැසුම් ශිල්පයක් වශයෙන් තමයි සම්බන්ධ වෙන්නේ. තන්ත්‍රී ආයතනයට සම්බන්ධ වුණොත් හොඳ අනාගතයක් තියෙනවා කියලා මට සන්තෝෂයෙන් කියන්න පුළුවන්. සිය පුහුණු අධිකාරිය හරහා තන්ත්‍රී ආයතනයට ඇත්තටම සම්බන්ධ වෙනවා ගොඩක්. ඒ අයට මට කියන්න තියෙන්නේ ඇත්තටම සම්බන්ධ වුණොත් ජීවිතේ ජය ගන්න පුළුවන්. தந்திரி ட்ரெய்லர்ஸ் நிறுவனம்னு பார்த்தீங்கன்னா 40 வருடங்களுக்கு மேலே 40 நாடுகளுக்கு மேலே நம்மளோட உற்பத்திகளை நம்ம ஏற்றுமதி செஞ்சுக்கிட்டு இருக்கிற ஒரு நிறுவனம். 100% எங்களோட நிறுவனம் வந்து இலங்கை உரிமையாளர்களை கொண்டது தான். உற்சாகமான ஒரு இளைஞராக ஒரு யுவதியாக நீங்கள் இருந்தீங்கன்னா உங்களுக்கு தொழில்நுட்ப ரீதியாக டெக்னிக்கலி உங்களுக்கு அடுத்த லெவலுக்கு போகணும்னு சொன்னால் நீங்கள் எக்ஸ்பீரியன்ஸ் இல்லாத ஒருத்தராக இருக்கிறான். அது வந்து எங்களுக்கு பிரச்சனை இல்லை. நீங்கள் வந்தீங்கன்னு சொன்னால் தந்திரி உங்களுக்கான எல்லாத்தையும் செஞ்சு கொடுக்கறதோட உங்களுக்கு தேவையான எல்லாத்தையும் நம்ம வந்து படித்து கொடுப்போம். உங்களை கவனிச்சிக்கிறதுல வந்து எல்லாமே தந்திரி நிறுவனம் சரியாக அழகாக கவனமாக பார்த்துக்கிட்டு போகும். ஸோ ஏறத்தாழ 25-30 வருடங்களுக்கு மேலே வேலை செய்கிறாக்கள் தந்திரி நிறுவனத்தோடு இணைஞ்சிருக்காங்க. உங்களோட வாழ்க்கை தரத்தையும் உங்களோட தொழில் தரத்தையும் கூட அடுத்த நிலைமைக்கு எடுத்துகிட்டு போகிறதுக்கு தந்திரி ஒரு சிறந்த இடமாக அமையும். தந்திரி இளம் தலைமுறையின் எதிர்காலத்தை உருவாக்கும் இடம் அப்படின்னு நான் சொல்லலாம். நன்றி. කාන්තාවක් විදිහට මට මේ ෆීල්ඩ් එක තෝරගන්න එක ලොකු අභියෝගයක් වුණා. මොකද මේ ෆීල්ඩ් එක ගොඩක් තෝරගෙන තියෙන්නේ පිරිමි පාර්ශවය නිසා. නමුත් මම මේ අභියෝගය බාරගත්තා. දැන් මම තන්ත්‍රී ආයතනයේ මේන්ටෙනන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ටෙක්නිකල් ඔෆිසර් විදිහට වැඩ කරගෙන යනවා. තන්ත්‍රී ආයතනයේ මේ වෙනකොට රැකියා අවස්ථා, ඒ වගේම පුහුණු අවස්ථා ගොඩක් තියෙනවා. මම ඔබටත් ආරාධනා කර සිටිනවා ඔබගේ වෘත්තිමය ජීවිතය ජය ගන්න අපගේ පුහුණු අවස්ථාවකට හෝ ස්ථිර රැකියා අවස්ථාවකට සම්බන්ධ වෙන ලෙස. දැන් අපිට ගොඩක් මැච් කරගුවොත් පහසුකම් මෙතන ගොඩක් තියෙනවා. මොනාරි අවශ්‍යතාවයකදී යන්න ඉඩකඩ ලබා දෙනවා. උපසාදකම් පහසුකම් තියෙනවා. කාර්මික පැත්තෙන් අධ්‍යාපනය ලැබුවත් නැතත් මේ ආයතනයේ ගොඩක් පහසුකම් තියෙනවා. දැනුම තිබුණත් නැතත් මේ ආයතනයට සම්බන්ධ වෙලා ඒ දේවල් ලබා ගන්න පුළුවන්. ඒක නිසා මම එයාලට කියන්නේ මේ ආයතනයට සම්බන්ධ වෙලා ඒ දේවල් දැනුම ලබා ගන්න කියලා කියන්නේ. මේ වෙන්ඩින් මැෂින් වල අපිට පුළුවන් සාමාන්‍ය මිනි 25ක 30ක වුණත් ලොකු ප්ලේට් එකක් කිසිම මිනිස්සෙගේ ඇඟට දැනෙන්නේ නැති වෙන්න මේ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා ලොකු යකඩයක් වුණත් අපිට පුළුවන් අපිට අවශ්‍ය විදිහට සුමට විදිහට හැඩගස්සා ගන්න. ඉංජිනේරු ශේත්‍රයේ ලොකු මෙහෙවරක් කරන ආයතනයක් තමයි තන්ත්‍රී ආයතනය. මම සම්බන්ධ වුණේ ක්වොලිටි එක්සිකියුටිව් කියන ජොබ් රෝල් එක ඇතුලේ. ඉතින් මේ වෙනකොට ප්‍රධාන ක්වොලිටි මැනේජර් කියන තත්ත්වයට එනකන් උසස් සීමක් ලැබලා තියෙනවා. මිනිස්සු ගොඩක් මෙතන සුහදව සන්තෝෂෙන් වැඩ කරගෙන යනවා. මම මෙතනට ආවේ වෙල්ඩින් කරුවෙක් විදිහට. නමුත් මගේ වෙන කුසලතා වැඩි හන්දා මෙම තන්ත්‍රී ආයතනය මගින්ම අංශ 3ට බාරව ඉන්නවා. තන්ත්‍රී ආයතනය ඇත්තටම පුහුණු කරුවෙකුට හොඳ තෝතැන්නක් වෙනවා. මගේ සේවා කාලේ අවුරුදු 13ක් පමණ වෙනවා. මෙතනදී අපිට නුපුහුණු පුහුණු සේවක හැමෝටම අවස්ථාව තියෙනවා. මමත් මෙතනට සම්බන්ධ වුණේ නුපුහුණු සේවකයෙක් විදියට. මෙතනින් ලද අත්දැකීම් වලින් තමයි මම ඉස්සරහට ඇවිල්ලා ආයතන කළමනාකරු විදියට මෙතන දැන් මම සේවය කරන්නේ. මම කියන්නේ මේ ආයතනයට ඇවිල්ලා ආකර්ශනීය වැටුප් එක්ක, ආකර්ශනීය දීමනා එක්ක, වෛද්‍ය පාසුවන් එක්ක සෑමදේම ලබාගෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ ආයතනයට આવොත්. මැෂින් පිළිබඳ, මැෂින් ඔපරේටර් පිළිබඳ, ෆැබ්‍රිකේටින්, පේන්ටින් වගේ දේවල් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රිකල් පැත්තක් තියෙනවා ගොඩක් කට්ටියන්ට.
දැන්ට ගොඩක් දුරට ආයතන දිවලොප් වෙනවා මේ තියෙන ෆයිනල් ෆිනිෂ් කර ප්‍රඩක්් එක ඒ වගේ ප්‍රඩක්් අපි දැනට ගිය වසරවලට සාපේක්ෂව සෑහෙන ප්‍රමාණයකින් 10 ගුණයකටත් වැඩිය මේ වසරවල්වල අපි නිෂ්පාදනය කරනවා. මේක සාමාන්‍ය රෙයා ස්කිල් එක. මේ වගේ ස්කිල් එකක් අපිට ගන්න වෙන්නේ සාමාන්‍ය තැනකින්. හයි ටෙන්සයිල් මෙටල් එක්ක වර්ක් වෙන විදිය සම්පූර්ණ හැඩ කරලා ගන්න විදිය ගැන ටෝටල් නොලෙජ් එකක් ඕවරෝල් අයිඩියා එකක් ගන්න පුළුවන් සහ තමන්ගේ පැෂන් එක තමන්ගේ ස්කිල් එක තමන් කැමති මොකේටද අන්න ඒක ගැන අපිට ඒක ස්පෙෂලයිස් කරන්න පුළුවන් මේ වගේ තැනකට ආවට පස්සේ. ආයතනයේ ආකර්ෂණීය වැටු දීමන ඔය ඔක්කොමත් එක්ක තමන්ගේ ස්කිල් එක නෙක්ස්ට් ලෙවල් එකට ගන්න පුළුවන් ප්ලේස් එකක් තමයි තන්ත්‍රී ආයතනයේ. මෙය බරවානයේ නිෂ්පාදනයෙන් ඔප්පට කිය ස්තිරසාර ගුණාත්මක භාවයෙන් යුත් අධිතාක්ෂණික ඉංජිනේරු විද්‍යාවකි. අද වන විට තන්ත්‍රී ආයතනය ලෝපුරා රටවල් 40කට අධික සංඛ්‍යාවකට බරවානයේ නිෂ්පාදනයන් අපනයනය කිරීමේ දැවැන්තයෙකු ලෙස මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බරවානයේ නිෂ්පාදකයෙකු ලෙස වේගවත් වර්ධනයක් සනිටුහන් කරමින් පවතී. ගුණාත්මක භාණ්ඩ සැපීම වෙනුවෙන් අපගේ වන කැපවීම DNV ISO 9001/2008 මගින් සහතික කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලොවපුරා පාරිභෝගිකයන් අප කෙරෙහි විශ්වාසය තබා ඇත. ශ්‍රී ලාංකික ඉංජිනේරු විද්‍යාව ලොවට ගෙන යන කණ්ඩායමක් සමග අධ්‍යාපනය ලැබීමට ඔබේ දක්ෂතා මුහත් කර ගැනීමට සහ ඔබේ වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට ඔබ සූදානම් නම් ඔබේ ගමන අප සමග ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත.